Hai bener, ඔයගොල්ලන්ට කොහමද? අන්න වැල අදත් පොඩ්ඩක් පායලා තියෙනවා. අපිට ආයෙ වහින්න පටන් ගත්තා. වර්ෂාව නවතින පාටක් නැහැ. මේ පාර වර්ෂාවෙන් නායයන් ගම් වතුර හින්දා සෑහෙන්න මේ වගාබි මෙහෙමත් විනාශලා තියෙනවා මම දැක්කා. මේ පාර සෑහෙන්න කොයි මහත්තුරුන්ට පාඩු වෙලා තියෙනවා. මං අදාව මගේ එලිමහන බිම වයින්දවූ පැල ටික බලලා යන්න. වර්ෂාවේ මොකරි හානියක් වෙලාද බලන්න. පේන තරමින් නම් ගැටලුවක් නෑ වගේ. ඒත් පොඩ්ඩක් බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. මේ පැල ටිකට නම් ලොකු ගැටලුවක් වෙලා නෑ. ඒත් කොහොමද කියලා දැන් පැලවල් බලන්න කොලේ ඉඳලා බලන්න ඕන. මොකද මේ කල්ටියට සුදු මැස්සන්ගේ හානිය නෝ වැඩි. දැන් වර්ෂාවත් එක්ක වල් පැලත් ආයි ඔලු උස්සගෙන ඉල්ල තියෙන්නේ. බැද්දායින් කරන එක තමයි අමාරුම වැඩේ. ලොකු පැල ටික වුණාට පොඩි පැලවට නම් පොඩ්ඩක් අමාරු වෙලා තියෙන පේනදී. වෙලා තියෙන අර තැඹිලා වගේ වෙලා. වරුසාවට සමහර පැන්නම් අල්ලගෙන ඉන්න ගානට නෙවෙයි බල. මේ බැල ඉවරයි. ඉතින් ගන්න දෙයක් නැහැ මේකේ. තැඹිලාම ගිහිල්ලා. මේ බලන්නේ ඇසේ හැදෙන කරලොත් කුරුල්ල ඇවිල්ලා කාලා ගිහිල්ලා. සම්පූර්ණ ඉවරන කාලක් නැහැ. ටිකක් යටින් කාලා ගිහිල්ලා පරාදිති. නෑ මොකෝ කරලකට ඩැමේජ් කරලා ගිහින් තියෙන බලන්න. බලමු පොඩි බැල ටික කොහොමද කියලා. පොඩි පැල වලත් ලොකුවට ගැටලුවක් නෑ වගේ. නම් පැලත් වහගෙන වල් හැදිලා තියෙන. ඔක්කොම සුද්ධ කරන්න වෙනවා. අර හොඳට සුද්ධ කරලා තිබ්බ එක දැන් කොළ පාට වෙලා ගිහලා. ඔයගොල්ලෝ බලන්න මේ පැලෙත් තැඹිලා තියෙනවා. මුටු ගෙදින එක පැලක් ඉතුරුලා තියෙනවා. මම වටේ සුද්ධ කරගත්තා. අර කැලේ වෙලා තියෙන්නේ. එතන නම් ගැටලුවක් වෙලා නැහැ. ඉතින් අර බැස්ස ටික දවසට මේ ඉතින් එන්න බැරි වෙච්ච එකෙන් තමයි වෙලා තියෙන්නේ. වතකදලා දිවිලා තියෙන්නේ මඩ ගතිය තියෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් නම් ඔයගොල්ලෝ දැන් එලි වහනේ ඔය පොඩියට වගා කරලා තියෙනවා නම් මේ වගේ වෙයි වතුර දිගටම වැටෙනවා නම් දැන් පායලා තියෙන ටයිම් එක තියෙන්නේ උදේවරු වගේ පායනවනේ ගොඩක් දුරට. උදෙන්ම වගේ ඇවිල්ලා දිලීට නාශකයක් දිය කරලා මේ ගහමුලට දාන්න. ගහමුලට දාන්න ගහට ස්ප්‍රේ කරන්න. මම කලබලේ වීඩියෝ එකක් දැම්මේ මට ඒ ටික ඔක්කොම ගියා ගන්න බැරුණා ඒ වෙලාවේ. උදේලා මට කියන්න ගියා හිතන්න බෑ මිනිස්සුන්ටලා දිනවා දැක්කම. හොඳම දේ තමයි දිලිනාශයක් දාන්න. ගහමුලටත් දාන්න. දැන් මේකටත් මම අද නම් දාන්න බැරි වෙයි. මේ හෙට දිහා පෑවුවොත් ගෙනත් දානවා. අනිවාර්යෙන් කරන්න. එතකොට අපිට ඊට මැරීම දිලි රෝගෙම පොඩක් වළක්වා ගන්න හැකි. තියා බල ටික හරි බේර ගන්න හැකි. ඒක වෙන වෙයි පොතෝ සර් වෙඩි තියලා ඔය කල්ලා ගිහලා තියෙන්නේ. මෙන්න බලන්න. ගස් එහෙම කරලා බලන්න ඕන මේ සත්තු වෙන්න පුළුවන්.
අනිවාර්යෙන් හැම බලන්න. මෙන්න මේ වගේ වෙනවා දිවිල රෝග වෙනකොටත් සැලකිලිමත් වෙන්න ඕනේ ඒකින්ද. මේ තියෙන්නේ මෙන්න බලන්න මේ දිදෙන් දීර එක. මම කිව්වනේ. අනිවාර්යෙන් දැන් දිවිනාශකයක් යොදා ගන්න වෙනවා. මේ ඉල තියෙන ලෙඩේ. මේක තමයි බොහොම භයානකම ලෙඩේ. දැන් අනිවාර්යෙන් ඉක්මනට දිවිනාශකයක් අපි යොදන්න ඕනේ මේකට. නැත්තම් පැල කොට ගන්න බැරි මේ පේනවද? ඔන්න වරුසාවෙන් අපිට හම්බෙන්නේ නැහැ. අධික වරුසාවෙන් සතක වෙන්නේ. මේ පැලේට ඇවිල්ලා මේ පැලේ ලෙඩ වෙලා අර පැලේ ලෙඩ වෙලා අතන තියෙන පැලේ ලෙඩ වෙලා ඔක හොඳට මතක තියාගන්න. දැන් ලෙඩ වෙච්ච පැලයක් ඇල්ලුවට පස්සේ අනිත් පැල අල්ලන්න යන්න එපා. මොකද දිවිදයක් කියන බෝ වෙනවනේ. අපි අතේ තිබිලා අනිත් ගහටත් බෝ වෙන්න පුළුවන්. ඒකිනවා අනිත් පැල අල්ලන්න යන ඔය වෙලාවක නතු බෙදිලා අනිත් පැල අල්ලන්න නැතුව අටෙන් බලනවා. අල්ලන්න දෙකුත් නැහැ. මේ හැම පැලකටම ලෙඩ ඇවිල්ලා තියෙන්නේ. නේ පිරට කොළ වටි කහ වෙලා මේ ටික තමයි දිනාසක දාගන්න බැරි වුණා. මොකද තිබුණ වර්ෂාවත් එක මට මෙතෙන්ට එන්න ගියා හිතන්නවත් බැරි වුණා. ඒක මේ ඒ පොඩි අත්තරදි තමයි ඒක තමයි ලොකුවට බලපාන්නේ. ඒක කළා තිය කනවාද? නම් පැහිලා පොඩි කරලක් මේක තව කරලා තියෙන සත්තු කාලයක මේ කුරුල්ලොන්ගේ වැඩ. මොනවද තියෙන තත්ත්වය? මෙන්න මේ ගහෙන් ගත්තේ. අද මම ස්ප්‍රේ කරන්නේ මේ දීනාශකනේ කුමිනාශකය. දැන් දීනාශකේ දාන්නේ හෙට. මොකද මේකේ මං හිතුවේ නෑ දීරහණියක් එයි කියලා. මොකද මං කලින් දීනාශක දාලා තිබ්බේ හින්දා වරුසා වැඩි හින්දා මේක වෙලා තියෙන්නේ. දැන් කුමිනාශකේ මේක යොදන්නේ මේ සුදු මැස්සේ මෙනවට. සුදු මැස්සෝ පැලමැක්කෝ මෙනවනේ. ඒවට තමයි අද මේකට යොදන්නේ. මොකද අර ඉතුරුලා තියෙන පෙරත් නැත්තම් සවුත් වෙන අන්තිමට කොළවල යටිපැත්තට එහෙම අදින්න හොඳට ස්ප්‍රේ කරගන්න ඕන. ගහට පොඩ්ඩක් ගහලා දාන්න. පැලවල නම් පොඩ්ඩක් මේ කොළන ටික කහපාට වෙලා තියෙන්නේ මේ. දැන් මේ රස්නෙටයි උසාසර වැඩි කමට තමයි මේ තිමුණු කොළ කහ වෙලා අලුතෙන් එන කොළ නම් සාමාන්‍යයෙන් අල්ලලා ඉන්නවා. විතරකට ගැටලුවක් කෙනෙක් නැහැ කියලා. බලමු මම ඒකෙත් උත්තරයක් දෙන්න. පොරමදි ගතියකුත් තියෙනවා. වර්ෂාවත් එක්ක ඉතින් බලන්න බැරි වෙනවනේ. බලමු මොකද කරන්න කියලා එකට. දැන් කොළ කහ වෙච්ච එකයි දැන්ට හෙඩක් කියලා තියෙන්නේ අර ටිකේ කොළ කහ වෙලා තියෙනවා. කහ වෙලානේ සෝරි. මේ දිරීරයක් ඇවිල්ලා තියෙනවා. මේවල කොළ කහ වෙලා තියෙනවා.
ඔය තමයි දැන්ට තියෙන ගැටලු ටික නම් අපි ඒ ටික ඉක්මනට විසඳගමු. මම විසඳගන්න ඉදියත් ඔයගොල්ලන්ට කියන්න. අර විදිහට තමයි මගේ එලිමහනේ වගා කරලා තියෙන පැලවල තත්ත්වය වෙලා තියෙන්නේ. ලොකුවට හානියක් වෙලා නැහැ. සමහර පැල නම් තැම්බිලා ගිහිල්ලා තියෙනවා. තැම්බිලා තියෙනවා, මුල් කැඩලා ගිහිල්ලා තියෙනවා. ඒව නම් කොහොම වේද කියන්න බෑ, කමක් නැහැ ඉතින්. මේ ගානේ හරි බේරිච්ච එක ඇත්තට මට හරි සතුටුයි. මොකද වගාවලිනස්ලා තියෙන හැටි දැක්කම මට එන අවුල් ඒක. ඒ දැනට නම් ගැටලුවක් නැහැ. මම ඉතින් ඔයගොල්ලන්ට පොඩි පණිවිඩයක් විදිහට කියන්නේ ඔයගොල්ලන්ගේ තියෙන පොඩි දේ මොනවා හරි වර්ග 2-3ක් හරි පෝච්චි 5ක හිටව ගන්න. මොකද මේ යන තත්ත්වෙත් එක්ක අපිට කියන්න බෑ ඉස්සරහට එළවලු වර්ග එහෙම වගාවින් ගොඩක් විනාශ වෙලා හින්දා එළවලු වර්ග එහෙම තියෙවිද කියන හරි අමාරුයි. ඒක හින්දා ඉතින් ගොඩක් දුරට හොඳම දේ තමයි ඉතින් පුළුවන් හැමදේම ගෙදරම වගා කරගන්න එක. මම ඉස්සරහට වීඩියෝ ටිකක් දානවා කොහොමද මේ කාබනික වගාව කරන්නේ කොහොමද? කාබනික කෘමිනාශක එහෙම හදාගන්නේ කොහොමද? දිලිනාශක හදාගන්නේ කොහොමද? මොකද මම ඒක කරන හින්දා මේ ගෙදර කැමරට හදනවනේ. අපිට අර වාණිජය කරනකොට නම් ඉතින් පොඩ්ඩක් අමාරුයි ඒ හොයාගන්න මේ මොකද ගොඩක් ඕන වෙනවනේ. අපිට ගෙදර කැමරට පැල 20කට 25කට විතර හදාගන්න පුළුවන්. ඒක එච්චර අමාරුවක් වෙන්නේ නැහැ. මම ඒ හදන ටික දාන්න ඕගොල්ලන්ට මගේ විශේෂයෙන්ම කියන්න ඕන මොනවම හරි කමන්නේ වගා කරන්න. අතාරින්න එපා මොනවම හරි වගා කරන්න. ඒක තමයි මේ රටේ තියෙන තත්ත්වෙත් එක දැන් කරන් තියෙන හොඳම දේ. හොඳම දේ ඒක. ඉතින් ඔයගොල්ලෝ පරිස්සමෙන් ඉන්න කියලාත් කියන එකම. දැන් මේ පැල ටික මේ වර්ෂාත් එක්ක කොහොමද බලන්න බැරි වුණානේ. වෙනතර තමයි පැල ටික ඔලු උස්සලා තියෙන යාට පැලවල ඉන්න පුළුවන්. මේක මම කියන සුදු මැස්සෝ ඉන්න පුළුවන්. කොළයටි පැත්තේ සුදු මැස්සෝ හැදෙනවා නේ. මේක සුදු මැස්සෝ කියන්නේ මම ඉස්සරහ දෙයක්. ටික ටික හැදීගෙන ඉන්නේ. සුදු මැස්සන්ටත් ප්‍රතිකාරයක් කරන්න වෙනවා. ඒකත් කරලා දැන් අපිට අයි වහි අඳුරක් එන්න හදන්නේ. කෙමිකල් දැම්මට වැඩක් අවුලන්නේ කොළ යටි පැත්තටනේ. ඒසයක් වෙන එකක් නෑ. ඒත් හැඩය තැරලා බෑනේ. කොහමද යන්න ඕන. ගොවි මහත්තුරුන්ට සෑහෙන පාඩු වෙලා තියෙනවා. ඒගොල්ලන්ටත් අතාරින්න නැතුව ගේම ගහන් යන්න කියලා ඉල්ලන ගමන් ඕගොල්ලොත් මොනවම හරි ඕගොල්ලොන්ගේ ගෙවත්තේ ඉඩ තියෙන කොතන හරි කමන්නේ මඤ්ඤොක්ක ගහක් හරි කමන්නේ හිටව ගන්න. මඤ්ඤොක්ක රණ්ඩක් කීරියල හලල කියන්නේ. මොනවම හරි කමන්න සිටව ගන්න. මොකද මේ ඉස්සරහට මට තේරෙන විදිහට නම් ඉතින් එළවලු වර්ග පැත්තෙන් එහෙම නම් බැලුව පොඩ්ඩක් අමාරු වෙයි කියලා මට හිතෙනවා. මිල ගණන් එක්ක. මොකද ඉතින් වගාවින් පිටි විනාශ වෙනවා කියන්නේ මේ රටට කන්න දීපු මිනිස්සුන්ගේ වගාවල්නේ. එන්න පාරවලුත් නැහැ මම දන්න තරම් ගොඩක් පාරවල් විනාශ වෙලා තියෙන්නේ. ඔයලෝ තිබ්බක් ගේන්න යන්න විදියකුත් නැහැ. අපිට බලන්න හොඳම දේ මොනවා හරි ගහ දැම්මම ඉඳන් පැල කරගන්න එක. ඕක කොට අමාරුත් නැහැ මල් පෝච්චි 10ක් අරන් එන්න. 10ක දුම් 5ක් අරන් එන්න. ඒකේ මොනවා හරි වර්ග 2-3ක් දාගන්න. ඉඩ තියෙනවා නම් මොනවා හරි මෑ කරල් දම්බල මොනවා හරි ඒව හදාගන්න. මොනවම හරි වගා කරන්න අතාරින්න නම් එපා. මම දන්න දෙත් ඔයගොල්ලන්ට කියලා දෙන්න. ඔයගොල්ලන්ට අදහසක් අරගෙන ඔයගොල්ලන්ගේ අදහසත් එකතු කරලා වගාව පටන් ගන්න. අවුවන හොඳටම සැරගතියක් තියෙන කෙනා අනිවාර්යෙන් අදත් වහිනවා. වෙහි අඳුරත් මේ වලාකුළුත් වටේ මේකතු වෙන තියෙන. එහෙනම් මම අදට නවතිනවා. මේක පණිවිඩයක් විදිහට ඔයගොල්ලන්ට දුන්නේ. සුබ දවසක් පරිස්සමෙන් ඉන්න. ජය වේවා. වන්න වෙහි අඳුර එකතු වෙගෙන ඇවිල්ලා තියෙන හැටි ඔන්න මේ තියෙන ඔක්කොම වෙහි වලාකුළු. තා වැඩි වෙලා නැහැ අනිවාර්යයෙන්ම වහින්න පටන් ගන්න. ආලට වෙනදනේ මෙන්න මේ ගස් අතරින් පේන කළු පාට මේ වැහිය වලාකුළු වෙන්නේ. ටික ආව ගැන ඉතින් ආයි වහිනවා වැහිල්ලක් ආයි පෞගේ දවස් ටික වැස්ස විදියට.